සුබ දවසක් යාළුවනේ. අපි අද බලමු නයිමිස් ශාකයකට කොහොමද මේ කලාවදී පොහොර යොදාගන්නේ කියලා. අපි ඔයාලට පේන ඇති මෙන්න මේ ශාකය හොඳට නිරෝගීමත් කරන ශාකයක්. සාමාන්‍යයෙන් මේකට සති 3ක් විතර 3ක් 4ක් වගේ වයස සිටි නයිමිස් ශාකයක්. අපි මේකට යොදාගන්න තියෙන මේ මිශ්‍රණය ඔයාලට පේනවා ඇති. මේකට අපි යොදාගෙන තියෙන්නේ මේ කොහොබත් මිශ්‍රණය. කොහොබත් එතකොට මේක චිප්ස් කරදහයිය කුකුල් පොහොර මේ සියල්ල අඩංගු වෙන මිශ්‍රණයක තමයි අපි මේක යොදන්න තියෙන්නේ. අපි බලමු මේ වගේ කොහොබත් මාධ්‍යයකට අපි කොහොමද පොහොර යොදාගන්නේ කියලා. අපි ඒ සඳහා භාවිත කරන්නේ ඔයාලට පේනවා ඇති Novatec ආයතන Nmax කියන පොහොර එක. Novatec Nmax. මේකේ මේ නයිට්‍රජන් ප්‍රතිශතය 124ක් තියෙනවා. NPK අගයන් ඔක්කොම ටික තියෙනවා. ඒතකොට සුද්ධ මූලද්‍රව්‍ය, මහා මූලද්‍රව්‍ය සියලුම දේ තියෙනවා. ඒතර මෙන්න මේ වගේ පොහොර එකක් අපි මේ වගේ පැලයකට යොදා ගන්න ඕනේ. මොකද දන්නවද මේ කොහොබත් මිශ්‍රණයේ කිසිම පොහොරක් නැහැ. අපි මේ පොහොර සියල්ලම අපි පිටින් දෙන්න ඕනේ. ඒක අපි මෙහෙම පොහොර එකක් යොදාගන්න. අපි දැන් බලමු මේ පොහොර එක කොහොමද අපි යොදාගන්නේ, කොච්චර ප්‍රමාණයක් අපි යොදා ගන්නවද කියලා. අපි මේ විදිහට තරාදිය හදා ගන්නවා. මේ විදිහට හදාගෙන දැන් වලට මේ පේනවා ඇති මේකේ 0 කරලා අපි තියෙනවා. ඊට පස්සේ අපි මේකට පොහොර යොදා ගන්නවා ග්‍රෑම් 10ක ප්‍රමාණයක් වෙන්නේ. දැන් වලට පේනවා ඇති මේ හොඳට පේනවා ඇති ග්‍රෑම් 10ක ප්‍රමාණයක් මේ අපි දැන් පොහොර දාලා තියෙනවා. අපි ඊට පස්සේ මෙන්න මේ විදිහට අතර ගන්න පුළුවන්. සාමාන්‍ය මේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙච්චර ප්‍රමාණයක් වගේ තමයි එන්නේ. සාමාන්‍ය ග්‍රෑම් 10ක ප්‍රමාණයක් ඔයාලට මේක මැනමැන ඉන්න ඕනේ නැහැ. සාමාන්‍ය මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් මේක ඊට පස්සේ පුරුදු වුණාට පස්සේ ඔයාලට මෙහෙම පොහොර ටික මෙහෙම මේකට දාගෙන මෙහෙම අතින් මේ වගේ ප්‍රමාණය මේක වෙනස් වුණාට කමක් නැහැ පොඩ්ඩක්. මේ වගේ ප්‍රමාණයක් වෙන්න ඔයාලට දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක දා ගන්න විදිහ බලමු. අපි දැන් මේ පැලේ ගත්තම දැන් මේ පැලේට වටේට පැකට් එකට මෙන්න මෙහෙම වටෙන් තමයි දාන්න ඕනේ. මේ වටේට දාලා මුලට වැඩි ලං කරන්න එපා පොහොර. ඊට පස්සේ අපි මෙහෙම පොඩ්ඩක් වලට කවලම් කරගන්න ඕනේ. පොඩ්ඩක් වලට කවලම් කරගෙන අපි මේකට අනිවාර්යෙන් අපි මේකට පොහොර යොදලා මේ අපි ජලය දාන්න ඕනේ. අපිට ඒතර මේ මල් බාජියකින් මෙන්න මෙහෙම හොඳට මෙන්න දාන්න පුළුවන්. මේ ඔයාලට මේක මේ මල් බාජියකින් වතුර දා ගන්න පුළුවන්. නැත්නම් ඔයාලා ග්‍රීන් හවුස් එකේ හරි ඔයාලා එලි පහන් වගේ ආවෙන්නේ මේ වතුර ලයින් එකක් හදලා තියෙනවා නම් ඊට හෝස් එකකින් උනත් දා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ ඇරෝ එක මේ ඩ්‍රිප් ඉරිගේෂන් මේවා නම් පාවිච්චි කරන්න බෑ. මොකද මේ මේක දැන් කැට වශයෙන් දැම්මම මේක දිය වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පාවිච්චි කරන්න නම් බෑ. ඔයාලට වතුර සාමාන්‍යයෙන් දෙපාරක් විතර දාගත්තා නම් හරි. දැන් අද මේ කැට හද දැම්මට ඔයාලට පේන ඇති මේවා මේ දිය වෙන්නේ නැහැ මේ කැට. ඊට පස්සේ දැන් අපි හෙටත් වතුර දැම්මම මේවා දිය වෙලා යනවා. ඊට පස්සේ මේකට අවශ්‍ය කරන පොහොර සිමෙන් ශාකෙට ලබා ගන්නවා. ඔයාලා දැන් අහනවා ඇති මේ කොච්චර කාලයකට වරද්ද මෙන්න මේ පොහොර එක යොදන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ පොහොර එක යොදන්න කියලා සතියට එකපාරක්. සතියට මෙන්න ග්‍රෑම් 10ක් වෙන්නේ එක පැලයකට මේ ප්‍රමාණය දෙපුවා මේ වගේ නිරෝගීමත් ශාකයක් ඔයාලට ගන්න පුළුවන්. ස්තුතියි.